හරි. හරි. ඔන්න පටන් ගමු. පළවෙනි ප්‍රශ්නේ පැන්සල් 6ක මිල රුපියල් 120කි පැන්සලක මිල කීයද? ඒ පේපර් එක ගත්තද අතට සිතුකි? සෙනුකි ගත්තද? පේපර් එක හොයාගත්තද? කොහොමද ඔයාගේ කන්නඩි දෙක? එක නැතුවාට පේනවද? හරි. පැන්සල් 6ක මිල රුපියල් 120කි පැන්සලක මිල කීයද කියලා අහනවා. මාත් එක්ක මොනා හරි කතා කරන්න ටිකක් හයියෙන් කතා කරන්න. වහින නිසා මට ඔයාලගේ සද්දය ඇහෙන්නේ නැහැ. මං කියන එකේ අපහැදිලියක් තියෙනවා නම් ඒකත් මට කියන්න. හරි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ එහෙනම් මොකද්ද පුතේ? 120 ඔව්. 6ෙන් බෙදන්න. අන්න හරි. එකක මිල හොයන්න නම් අපි 120 6ෙන් බෙදනවා. 6 වරක් 2 12යි 20යි නේ. එහෙනම් රුපියල් 20යි. ලකුණු දෙකක් දාගන්න. මම කෙටි ප්‍රශ්න පත්‍රයට විතරයි ලකුණු දෙන්නේ. දෙක කොටසට මම ලකුණු දෙන්නේ නැහැ. ප්‍රශ්න දෙකක් තියෙන නිසා ඒක අසාර්ථකයිනේ. අපි 40න් ලකුණු අරගෙන බලමු කොයිතරම් හරිද කියලා. කෙටි ප්‍රශ්න පත්‍රයේ ලකුණු ටික විතරක් හරි. දෙවැනි ප්‍රශ්නේ උතුරු දිශාවත් නැගෙනහිර දිශාවත් අතර පිහිටන දිශාව කුමක්ද? එහෙනම් මෙන්න උතුරු දිශාව, නැගෙනහිර, දකුණ, බටහිර. එතකොට මෙන්න මේ දිශා දෙක අතර පිහිටන දිශාවට මොකද්ද කියන්නේ? උපාලි නේද? ඊළඟ නැවෙන් ගිහින් නේ. මොකද්ද? ඊසාන. උතුරත් නැගෙනහිරත් අතර දිශාව. තුන්වෙනි ප්‍රශ්නේ එක්තරා දිනක පාසල් නොපැමිණි සිසුන් ගණන ලෙස දක්වා ඇත එදින පැමිණි නොපැමිණි සිසුන් ගණන. එතකොට මේම එක මිටක් කියන්නේ 5ක්. තව මිටියක් කියන්නේ 5ක්. තව දෙකක්. එහෙනම් මේ අගයන් සියල්ලම එකතු කරාම 12යි. ලකුණු 2යි. හතරවෙනි ප්‍රශ්නේ රූපයේ අඳුරු කර ඇති කොටස මුළු රූපයෙන් කවර භාගයක්ද? වෘත්තය කොටස් 8කට බෙදලා තියෙනවා. ඒකෙන් කොටස් 3ක් පාට කරලා තියෙනවා. 8ෙන් 3යි. පස්වෙනි ප්‍රශ්නේ වට්ටක්කා ගෙඩියක ස්කන්ධය ග්‍රෑම් 3054කි. ඒ කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලින් දක්වන්න. එහෙනම් පුතේ 3054යි ග්‍රෑම්. කිලෝග්‍රෑම් වලින් දක්වන්න මේ අග ඉලක්කම් තුනම අයිති වෙන්නේ ග්‍රෑම් පැත්තට, හතරවෙනි ඉලක්කම අයිති වෙන්නේ කිලෝග්‍රෑම් පැත්තට. කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 54යි. හරි නේද? හරිද? ලේසි නේද? ඒ ටික මුල් ගණන් ටික ලේසි නේද? ඊළඟට පහත දැක්වෙන දේ කාණ්ඩ දෙකකට වෙන් කර ලියා එම කාණ්ඩවලට සුදුසු නම්ද ලියන්න. එතන පළවෙනි එකට එන්නේ මෙන්න මේක හදා ගන්න වෙනවා. ත්‍රිකෝණය, ඝනකාභය. අර සත්තාභය කියලා මොකක්ද එකක් තියෙන්නේ. ඝනකාභය හොඳද? එතන මෙන්න මෙහෙමයි ලියන්නේ. මෙන්න එක කාණ්ඩයකට ලියන්න මෙන්න මේවා ත්‍රිකෝණය, චතුස්කෝණ. ඔව්. 6 වෙනි ප්‍රශ්න ටීචර් අතහැරලා. 6 වෙනි ප්‍රශ්නේ කරේ නෑ.
මෙම රටාවේ ඊළඟ පද දෙක. ඊළඟ පදේ වෙන්නේ දැන් මේ එක් වරක් එකනේ. මේක දෙවරක් දෙක. මේ තුන් වරක් තුන. මේ හතර වරක් හතර. ඊළඟ එක පස් වරක් පහ. 25යි. හය වරක් 6 36යි. ඊළඟට හත්වෙනි ගානේ මෙන්න මේවා තමයි වෙන් කරන්න ඕනේ. ත්‍රිකෝණය වෘත්තය තල රූප. මේවට කියන්නේ තල රූප. ඊළඟට අර සත්තාභය කියන එක හදාගන්න ගණකාභය කියලා. මේ මොනවාද? ඝන වස්තු. ඝන වස්තු. ටීචර් එකට ලකුණු කීයද? ඒකට පුතේ එක එක මේකට ලකුණු දෙකක් දෙන්න. මේ කොටසට වෙනම මේ කොටසට වෙනම. අටවෙනි ගාන. බිංදුවයි දශම දෙකයි තුන භාග සංඛ්‍යාවක් ලෙස ලියා දක්වන්න. එහෙනම් දශම භාග විදියට 100න් 23යි. ටීචර් සංඛ්‍යා රේඛාවක පහත සංඛ්‍යා නිරූපණය කරලා දක්වන්න තියෙනවා. එතකොට සංඛ්‍යා රේඛාව ඇඳලා හත්වෙනි එකට ලකුණු කීයද? ඈ හත්වෙනි එකට ලකුණු කීයද? ලකුණු මෙන්න මේ කොටසට ලකුණු එකක් දෙන්න, මේකට ලකුණු එකක් දෙන්න. ඉතින් චූටි වෙලාවක් මං එන්නම් මෙතන හතර සහ ඍණ දෙක නිරූපණය කරන්න තියෙනවා. එහෙනම් පුතේ මං සංඛ්‍යා රේඛාවෙන් කොටසක් විතරක් අඳින්නම්. හතරට මේ විදිහට ලක්ෂයක් මෙන්න හතර නිරූපණය කරා. මෙන්න ඍණ දෙක නිරූපණය කරා. ලකුණු දෙකයි. දහය. ලීටර 6යි මිලිලීටර 100යි. ලීටර සහ මිලිලීටර පැත්ත එකතු කරන්න තියෙන්නේ.
හරිද? ඔය ටිකේ වැරදි අඩුපාඩු ටික හදා ගන්නකෝ. මම මොකද කරන්නේ? මෙහාට අරන් එන පැදුරු. අර පැදුරත් මෙහාට. අරන් එන්න. හරි නේද? ඊළඟට 11. පෘථිවිය සිට සිකුරු ග්‍රහයාට දුර. මෙම සංඛ්‍යාව සම්මතාකාරයට ලියා එහි සංඛ්‍යා නාමයද ලියන්න. එහෙනම් ඉතල සංඛ්‍යාව ලියාගෙන ඉමුකෝ. මේ වගේ සංඛ්‍යාවක් අපි සම්මතාකාරයට ලියන්න කලින් අපි අග ඉලක්කමේ ඉඳන් කලාප වලට වෙන් කර ගන්න ඉලක්කම් 3. එතන මේ විදිහට වෙන් කරගමු. එතකොට මෙන්න පළවෙනි කලාපය අපි ඒ කලාපයට කියනවා ඒකක කලාපය. ඊළඟ කලාපයට අයිති වෙන 120 කියන එක. අපි ඒ කලාපයට කියනවා දහස් කලාපය. ඊළඟ කලාපය මිලියන කලාපය. එතකොට අපි මේ සංඛ්‍යාව කියවන්නේ 41 මිලියන 120,000 නේද? දහස් කියලා වෙන ඉලක්ක මම මෙතන නැති හින්දා 41 මිලියන 120,000 හදා ගන්න වැරදි නා.
හරිද පුතේ? හරි ටීචර්. හරි. හරි අපි යන් ඊළඟ ගානට. ඊළඟ ගානේ කියනවා A හා B කුමන වර්ගවල කෝණද කියලා. A කෝණය මොන කෝණයද පුතේ? මොකක්ද A කෝණය? මහා කෝණ. ඈ? මහා කෝණ. මහා කෝණය. B කෝණය පරාවර්ත. පරාවර්ත කෝණයක්. දහතුන. හරි දාගන්න ඒකට. කෙසෙල් කැනක ඇවරි 5ක් ඇත. එක් ඇවරියක කෙසෙල් ගෙඩි 16ක් ඇත්නම් කෙසෙල් කැනේ මුළු ගෙඩි ගණන නිමානය කරන්න. 16 කැනේ පහකට කොට මොකක්ද පුතේ? 16 පහින් බෙද ගන්න. 16 පහෙන් වැඩි කරන්න. ඔව් 16 5න් ගුණ කරන්න ඕනි. කීයද ආවේ උත්තරේ? 80යි. 80. 80යි. හදාගන්න ඒකට 80යි කියලා දාගන්න. ඊළඟට පාසල ආරම්භ වන වේලාව හා අවසාන වන වේලාව පහ ඔරලෝසු වල දැක්වේ. එම වේලාවන් පැය 24 වේලාවේ ලියන්න. එතකොට ආරම්භක වේලාව ලියන්නේ මේ විදිහට. අවසන් වෙන වේලාව ලියන්නේ 12න් පස්සේ නිසා එකමාරනේ. ඒ කියන්නේ 13යි 30යි කියලා ලියනවා. 13යි 30යි. නෑ. ටීචර් කියන්න පුතේ. දැන් විති ඈ පළවෙනි තියෙන ආරම්භක වේලාව ඔව්. එක 24 ඔලොත් වෙනද ලියන්න ඕන. ඒක ලියන්න ඕනේ 7:30 කියලා ඔහොමනේ. 6:24 වෙලාවෙනේ ලියන්න තියෙන්නේ. එතකොට අපිට 7:30 පෙරවරු 7:30 කියලා ලියන්න බෑ. පෙරවරු 7:30 නේ අපිට දැන් ලියන්න කියන්නේ පැය 24 ඔරලෝසු වේලාවේ. එතකොට ඒක ලියන්න ඕනේ 7:30 මේ විදිහට. මොකද්ද දැන් ඔයා ලියලා තියෙන්නේ කොහමද? කියන්නේ ඈ 19 30 මෙමෙද 19යි 30 කියලා කියන්නේ රෑට. 19යි 30 ලියන්නේ රෑටනේ. උදේ 7:30 ලියන්නේ 0.7යි .2 දැම්ම 30.
අපි බැහැන් දැන් දීලා තියෙන වෙලාව මොන වෙලාවක්ද කියන එක අපි ගන්න ඕනේනේ ඔළුවට. උදේ වෙලාවක්ද හවස වෙලාවක්ද කියලා. හරිද? හරි ටීචර්. හා. හරි අපි යමු ඊළඟට 15. දශම සංඛ්‍යා දෙක සුළු කරන්න තියෙන්නේ. එතෙන්ද ඉලක්කමක් නැති නිසා බිඳුව දාගන්න. 3යි 7යි 6යි 13යි එකක් ඉතුරුයි. 8යි 5යි 13යි 1යි 14යි 34.3යි. හරි. ඊළඟ ගාන. මෙම තල රූප අනුපිළිවෙලින් නම් කරන්නලු. පළවෙනි රූපය මොකක්ද? සමචතුරස්‍රයක්. දෙවනි රූපය සමාන්තර දෙවනි රූපයට ගන්න පුළුවන් අපිට රොම්බසයක්. තුන්වෙනි රූපය ත්‍රැපීසියමක්, හතරවෙනි රූපය සමාන්තරාශ්‍රයක්. එතකොට හරි උත්තරය වෙන්නේ රෝම ඉලක්කම් 3. ඊළඟට 17 24හි සාධක අතරින් ප්‍රථමක සාධක වන සාධක සියල්ලම ලියන්න. 24 හැදෙන්නේ කොහොමද? එක් වරක් 24, දෙවරක් 12, තුන් වරක් 8, හතර වරක් 6, හය වරක් 6. මේ ඉලක්කම් ටිකෙන් මොනවද ප්‍රථමක සාධක වෙන්නේ? 2, 3. එහෙනම් ප්‍රථමක සාධක වෙන්නේ 2 හා 3. ඊළඟට 18 වෙනි ගාන. ප්‍රථමක සාධකනේ පුතේ මේවා. අනිත ප්‍රථමක නෙමෙයි. මේ ඉලක්කම් ප්‍රථමක නෙමෙයි. ප්‍රථමක සාධකයක් කොහොමද අඳුනගන්නේ?
ප්‍රථමක සාධකයකට තියෙන සාධක දෙකයිනේ එක සහ එම සංඛ්‍යාව. දැන් දෙක හැදෙන්නේ එක් වරක් දෙක කියන විදිහෙන් පමණයි. මට කියන්න 10ට අඩු ප්‍රථමක සාධක මොනවද කියලා. ඕනනම් එතනම ලියා ගන්න. 10ට අඩු ප්‍රථමක සාධක මොනවද? 2 3 5 7. ඔය ටික අමතක කරලා ලියා ගන්න. 18 පොතක මිල ඒවේ පෑනක මිල පොතට වඩා රුපියල් 15ක් අඩුයි. පෑනක මිල පෑන කියලා තිබුතේ පෑනක කියලා හදාගන්න. පෑනක මිල සඳහා වීජ්‍ය ප්‍රකාශනයක්. නම් පෑනක මිල 15ක් අඩුයි නම් ඒ ඍණ 15 ඒ අඩු කිරීම 15. ඔය ටික හදාගන්න. ඉතුරු දෙකත් කතා කරමු. හරිද? හරිද පුතේ? හරි ටීචර්. හරි. ඊළඟට කියනවා 19 කුමාරට තම පියාගෙන් රුපියල් 500ක් ලැබුණි. ඔහු එයින් 130ක් මිලති පොතක්ද 175ක් වටිනා පැන්සල් පෙට්ටියක්ද මිලට ගත්තා. ඉතිරි මුදල. දැන් කුමාරගේ මුළු වියදම හොයාගෙන ඉමු අපි. එකසිය 30ට 175 එකතු කරාම රුපියල් 305ක් මුළු වියදම. එහෙනම් ඉතිරි මුදල වෙන්නේ 500න් 305 අඩු කරන්න. එතකොට 10න් 5 5යි 9යි මෙතන 4යි ඉතුරු 4න් 3ක් 1යි රුපියල් 195යි කියලා එනවා. විස පහත රූපයේ වෘත්ත දෙක මත පිහිටන ලක්ෂ දෙක වෘත්ත මත දෙක වෘත්ත දෙකම මත පිහිටන ලක්ෂ දෙක මොකද? A සහ G ලක්ෂ දෙක අර කැපිලා යන තැන් දෙකයි ගන්නෙ. ලකුණු 20න් බලන්න 20ක් ප්‍රශ්න තියෙනවා. 40න් එකතු කරන්න බලන්න ලකුණු. ටීචර් 20න්ද? 40න් පුතේ 40න් ප්‍රශ්න 20ක් තියෙනවා ලකුණු දෙක ගන්න දුන්නානේ.
ලකුණු කොහමද? 45 teacher. 35යි. හොඳයි නේද? නේද? උට්ටයි වැරදිලා තියෙන්නේ. එතකොට අපේ අනිත් යාළුවගේ කීයද පුතේ? ඔයාගේ 40 36යි. 36යි. හරි. අපිට එහෙනම් පුළුවන් දෙක කොටසට යන්න. දෙක කොටසේ ගණන් දෙකක් තියෙනවා. පළවෙනි ගාන භාග ගානක්. දෙවැනි ගාන තියෙනවා විජ්‍ය ප්‍රකාශනත් එක්කලා විහිදවාලි වීමක් බලයන් දර්ශක ඒ පාඩමකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි දැන් පළවෙනි ප්‍රශ්නේ බලමු. හරි. පළවෙනි ප්‍රශ්නය. 4න් 3 හා 12න් 7 යන භාග අතරින් විශාලම භාගය. විශාලම භාගය හොයන්න නම් අපි සාධක මොනවාද හරයන් සමාන කරගන්න ඕනේ. එහෙනම් අපි මුලින්ම හරයන් සමාන කරමු. එහෙනම් මේ භාගෙත් අපි 12න් පංගුවක් කරගන්න නම් උඩයි යටයි දෙකම 12න් ගුණ කරන 3න් ගුණ කරනකොට 12න් 9 එනවා. නම් 12න් 9 සහ 12න් 7 ගත්තොත් විශාලම භාගය 12න් 9. එහෙනම් මේ දෙන්නගෙන් විශාලම භාගය කුමක්ද? විශාලම භාගය වන්නේ 4න් 3 වේ. ඊළඟට දෙවනි ගාන සුළු කරන්න 9න් 7න් 9න් 5 හරයන් සමානයි නම් ලවය සුළු කරන්න පුළුවන්. එහෙනම් 9න් 2යි. තුන්වෙනි එක නාමල් තම වැටුපෙන් ආහාර පාන සඳහා 8න් එකක්ද? ඊළඟ භාගෙ ලියවිලා නැහැ. ඒක දැන් හදමුද අපි? ඇඳුම් පැළඳුම් සඳහා මෙහෙම ලියන්න පුතේ. ආහාරවලට 8න් එකයි. ඇඳුම් සඳහා 6න් එකයි. දැන් හදන්න ගන්න. එතන 6න් එක ලියවිලා නැහැ. ඒ නිසා හදන්න බැරි වෙන්නේ නැති නේද? දැන් හදන්න කියවලා ගන්න.
ඉවරයිද? හැදුවද? ඔව් ටීචර්. ආ එහෙනම් බලමු. එතකොට ඇඳුම් වලට 8න් 1යි ඇඳුම් වලට 6න් 1යි ආහාර වලට 8න් 1යි නම් ආහාර පාන හා ඇඳුම් සඳහා වියදම් කරපු මුළු මුදල වන්නේ මේ භාග දෙක එකතු කරන්න. දැන් එකතු කරනකොට අපි දන්නවා හරයන් සමාන නැහැ. නලියන හරයන් සමාන කර ගැනීම. මොකක්ද 8ටයි 6ටයි පොදු හරය වෙන්නේ? 8 ඉලක්කමත් 24 කරගන්න පුළුවන් 6 ඉලක්කමත් 24 කරගන්න පුළුවන් 8 ඉලක්කම 3ෙන් ගුණ කරනවා එතකොට 24න් 3යි 6 ඉලක්කම 4ෙන් ගුණ කරනවා 24න් 4යි ඔය දෙක එකතු වුණාම 24න් 7යි කියලා එනවා හදාගන්න හරිද ඒක හරියට උත්තර ආවද උත්තර ආවද හරි භාගය එකතු කරනකොට හොඳට බලන්න ඕනේ හරය ගැන. හරය අසමානයි නම් අපිට භාගය එකතු කරන්න බෑ. අපි යන් ඊළඟ එකට. B කොටස තියෙනවා 10න් 7 දශම සංඛ්‍යාවක් බවට හරවන්න. මොකද පුතේ 0.7යි. ඊළඟට ආරෝහණ පිළිවෙලට සකසන්න තියෙනවා 3.3 මම පහළට ලියා ගන්නවා මට මේක තර්ක කරන්න ලේසි වෙන්න. 0.3 0.3යි 3.0.3 දැන් මෙතන මේ 0.1 වනේ කුඩාම වෙන්නේ. එතනදිත් මෙතන 0.3 කියන්නේ මෙතන ඉස්සර පිටිපස්සට බිඳුවක් දාගන්න. බිඳුවක් දැම්ම කියලා අගයේ වෙනසක් වෙන්නේ නැහැ. දැන් 0.3 0.3යි 3. එහෙනම් කුඩාම මෙයා මේ 1 මේ 2. ඊළඟට 3.0 ගාව ගත්තොත් 3.0 තියෙනවා. මෙතන 3.3 3.3යි 3. එහෙනම් ඊළඟට 3 මෙතන 4 මේක 5 මේක. එහෙනම් අපි ලියමු 0.3 ඊළඟට ලොකුයි 0.3යි 3 ඊළඟට 3.0යි 3 3.3 3.3යි 3 පළවෙනි ප්‍රශ්නේ මේ විදිහට හදාගන්න
හරිද පුතේ ඉවරද? සෙනුකි. ඔව් ටීචර්. හා. කො අපේ අනිත් යාළුවා? කොයා? ඉන්නවනේ. ගියේ නෑනේ කොහෙවත්. බඩගින්නේද දැන්? බඩගින්න කියලා ගියාද කොහෙවත්? ඈ? hina වෙන්නේ? හරි යන් දෙවනි ගානට. දෙවනි ගානේ තියෙන්නේ දර්ශක පාඩමෙන් හරි. දෙවනි ප්‍රශ්නේ 16 සමාන කරන්න 4 කීවෙනි බලයද පුතේ? 2 කීවෙනි බලයද? එහෙනම් අපි 16 4න් විතරක්ම බෙදමු. 16 4න් බෙදුනහම 4යි. ආයෙම 4න් බෙදුනහම 1යි. එතකොට 4 වරක් 4 තමයි 16 වෙන්නේ නේ. ඒ කියන්නේ 4 දෙවනි බලය නේ. එහෙනම් මෙතෙන්ට එනවා 2. ඒ වගේම 16 දෙකෙන් විතරක් බෙදුවොත් 8යි. ආයෙම 2කින් 4යි. ආයෙම 2කින් 2යි. 2කින් 1යි. එතකොට දෙවරක් 2 4. විහිදවා ලියා අගය සොයන්න. දෙකේ තුන්වෙනි බලය කියන්නේ 2 3 පාරක් ගුණ වෙනවා 5 දෙපාරක් ගුණ වෙනවා. දෙවරක් 2 4යි 4 වරක් 2 8යි. 5 වරක් 5 25යි 25 වරක් 8. 8 වරක් 5 40යි 4ක් ඉතුරුයි 8 වරක් 2 16යි 4යි 20යි. උත්තරය 200යි. ඒ ටික හදාගන්න. එක කියලා දාන්න එක උත්තරේ මෙතන. හොඳයි. බලමු නේද? හදාගන්න ටීචර්. එක උත්තරේ. මම ටයිම් හරිද ඉවරද? හරි අපි යන් අවසාන කොටසට.
කවකටු පෙට්ටියක මිල රුපියල් x වන අතර පොතක මිල රුපියල් y වේ. නිබාලි රුපියල් 500ක් දී කවකටු පෙට්ටියක් මිලට ගත්තාය. ඇයට ලැබුණු ඉතිරි මුදල සඳහා වීජ්‍ය ප්‍රකාශනයක්. එනම් පුතේ 500ෙන් අපි කවකටු පෙට්ටිය මිල අඩු කරන්න ඕනේ. එතකොට තමයි ඉතුරු මුදල එන්නේ. x 355ක් නම් අහනවා අගය. එහෙනම් අඩු කරන්න 355 කවකටු පෙට්ටිය මිල 355යිලු. එහෙනම් 10න් 5 5යි. මෙතන 9යි 9න් 5ක් 4යි. මෙතන 4යි 4න් 3ක් 1යි රුපියල් 145යි. සයුරි පොතක් මිලට ගත් විට ඇයට රුපියල් 10ක් ඉතිරි විය. ඇය ළඟ තිබූ මුදල විජය ප්‍රකාශනයකින් දක්වන්න. හරි. එතකොට දැන් අපි ගත්තොත් සයුරි පොතක් මිලට ගත් විට ඇයට රුපියල් 10ක් ඉතිරි විය. ඇය ළඟ තිබූ මුදල කොහොමද පුතේ හොයන්නේ ඇය ළඟ තිබූ මුදල? උත්තරේ කීය කොහොමද ගත්තේ? දැන් පොතක මිල රුපියල් y නේ. y කියන මුදල අපි ඇය ළඟ තියෙනවා කියලා හිතුවොත් දැන් අපි හිතමුකෝ සයුරි ළඟ තියෙනවා කියලා රුපියල් අපි මෙහෙම හිතමු සයුරි ළඟ රුපියල් p ඇත්නම් අපි නිකන් එහෙම හිතමු. එතකොට එයා පොතක් රුපියල් y නේ. p කියන මුදලෙන් පොතේ ගාණ අඩු කරාම නේද? p කියන මුදලෙන් පොතේ ගාණ අඩු කරාම සයුරිට රුපියල් 10ක් ලැබුණා. එහෙනම් ඇය ළඟ කොච්චරක් තියෙනවද පුතේ? 10 එකතු කිරීම y. මෙන්න එයා ළඟ තියෙන්න ඕන මුදල. තේරුණාද? දැන් අපි හිතුවොත් මගේ ළඟ හිතන්නකො p කියලා මුදලක් තියෙනවා කියලා. අන්දාන්නේ නැහැ මගේ ළඟ. හිතන්න මෙහෙම හිතමු ගානකින් තමයි තර්ක කරමු. පොතක් රුපියල් 30යි. නෑ මෙහෙම ගමු. ඔක තේරුන්නේ නැත්නම්. ඔන්න හිතන්නකො රුපියල් 100යි කියනකො පොත. පොත තියෙනවනේ පුතේ. පොතක් 100යි. මල් ළඟ තියෙනවා 110ක්. එතකොට මල් ළඟ තියෙන මුදලෙන් පොතේ මිල අඩු කරාම නේද මට රුපියල් 10ක් ඉතුරු වෙන්නේ. නේද? ඒ කියන්නේ මල් ළඟ තියෙන මුදල හොයාගන්න පුළුවන් මේ 100ට මේ ඉතිරි වෙන මුදලට පොතේ මිල එකතු කරා නම් 110 එනවා. එහෙනම් ඒ වගේ තමයි මෙතන මල් ළඟ තියෙන මුදල මට හොයාගන්න පුළුවන් ඉතුරු මුදලට පොතේ මිල එකතු කරා නම් නේද? නේද? හරි. මොකද ඔළුව තියාගෙන අමාරුද ඒක? පේපර් එකම සාකච්ඡා කරානේ. පැයක් වගේ කාලයක් ගියේ අපිට තව ගණන් ටිකක් එකතු කරගන්න තිබුණා නේද? මම ලබන සතියේ තව ගණන් කීපයක් ගණන් දෙකකට අමතරව තව ගණන් දෙකක් වගේ එකතු කරන්න. එතකොට අපිට ඉතුරු වෙලාවෙත් ගණන් සාකච්ඡා කරලා ලියන්න පුළුවන් නේද පුතේ? හරි. එතකොට දැන් මේ පේපර් එක සාකච්ඡා කරා අපි. දැන් ගොඩක් පේපර් අපි මේ කීවෙනි පේපර් එකද පුතේ? 3 වෙනි එක නේද? මට මතක විදිහට අපි 3 වෙනි පේපර් එක මේක. අපි ගොඩක් පේපර් සාකච්ඡා කරලා තියෙනවා. ගොඩක් දැන් දැනුම ඔයාලා ළඟ තියෙනවා. දැන් ඔයාලට විභාගෙට ලියන්න හොඳට පුළුවන් නේ 3 වෙනි පේපර් එක. ඔව්. එතකොට ලබන සතියේත් මම පේපර් එකක් එවන්නම් ඊට වඩා ගණන් ටිකක් තව එකතු කරලා. හරිද? දැන් අපිට අද ගණන් ටික සාකච්ඡා කරානේ. දැන් අලුතෙන් ආයෙ ගණන් පේපර් එකක් ගණන් දැම්මට ගණන් හදන්න බැහැනේ. හරි. එහෙනම් ලබන සතියේත් ගණන් තව ටිකක් ගණන් එකතු කරලා පේපර් එකක් එවන්නම්. ඒක ගණන් ටික හදලා ලෑස්ති වෙමු. එහෙම හොඳයි නේද? හා
එහෙනම් ටීචර් යන්නද? ඈ අද ටිකක් කලින් ක්ලාස් එක ඔන්න ඉවර කරන